දැන් මේ ඉන්නේ නවගත්තේගම ප්‍රදේශයේ. මේ දිනවල මේ ප්‍රදේශයේ අලිරංචු කීපයක් සැරිසරන බවට අපිට ආරංචියක් ලැබුණා. ඒ නිසා පාන්දරින්ම මදුරංගත් එක්ක අපි මෙතෙන්ට ආවා. රාත්‍රී කාලයේ ගම්වදින අලි නැවතත් එළිය වැටෙනකොටම කැලෑවට ඇතුල් වෙනවා. එසේ කැලෑවදින අලිරංචු වලට මේ වෙල්යාය හරහා තමයි යන්න වෙන්නේ. වැස්සක් ආවනේ. එසේ වෙල්යාය හරහා යන මේ අලිරංචුව බලා ගන්න තමයි අපි එළිය වැටෙන ඉස්සෙල්ලා මෙතෙන්ට ආවේ. අපි අද මේ වැඩසටහනින් එකම දවසක් තුළ ස්ථාන 3ක අලි බලන්න ගිය කතාව ඔබට පෙන්වන්නම්. එහිදී ඔබට ඊටම සංවේදී දර්ශන මෙන්ම ඊටම දුර්ලභ දර්ශන කීපයකුත් දැක ගන්න පුළුවන්. ඔබ මෙතෙක් අපිව subscribe කළා නැත්නම් අපිව subscribe කරගෙනම ඉදිරියට යන්න. දැන් කට්ටිය සූදානම්. අපි හිතපු දෙයට වඩා ඈතින් එක අලියෙක් වෙල්යාය හරහා ගමන් කරනවා. අපිට ගොඩාක් දුරින් නිසා පැහැදිලිව පෙන්වන්න අපහසුයි. කෙසේ හෝ එක අලියෙක් දැක්ක නිසා අපේ හිතවල බලාපොරොත්තු මෙන්ම සතුටද වැඩි වුණා. මේ පයිට් කිංෆිෂර් ගෝමර පිලිහුඩුවා. මෙයාට කියන්නේ පර්පල් ස්වාම්ප් හෙන් කිත්තලා. මදුරංගත් එහෙට මෙහෙට කතා කර කර අලි ටික ආවද කියලා හොයනවා. මේ කෝල් කරන්නේ අලිරංචුටද දන්නෙත් නැහැ. අලි ටික එන්න ඕනේ මේ පැත්තෙන් තමයි. තාම නෑ, බලමු අපි ඒ කියලා විශ්වාසයක් තියෙනවා මේ වෙලාවේ. චුට්ටක් එළිය වැටෙනවා එන්න chance එකක් තියෙනවා. chance එකක් තියෙනවා. ඒක තමයි බලමු අපි. මේ අපි මීට පෙර අවස්ථාවක මේ අලිරංචුවේ ගන්න ලද රූප පෙළක්. මේ අලිරංචුවේ වාසලතා මෙන්ම තුලත්තන මිත්ත වගේ ඇතුත් දකින්න පුළුවන්. දැන් නම් ඉර ටික ටික මුදුන් වෙනවා. අලිරංචුව ගැන කිසිම සාක්ෂියක් නැහැ. ඒකට කාටවත් කරන්න දෙයක්වත් නැහැ. මොකද තමන් යන තීරණය කරන්නේ අලිරංචුවම තමයි. නමුත් මේ සුන්දර පරිසරයක් ගත කරන හැම නිමේෂයක්ම ඊටාම ආස්වාදජනකයි. ඇඟට හරිම සිසිලසක් සනීපයක් දැනෙනවා. ඒ වගේම බලන්න උදා හිරුවෙලියෙන් ආසත් බලාකුළුත් මුළු පරිසරයත් වර්ණවත් වෙලා තියෙන හැටි. සීල් සුළඟත් මේ ලස්සන රටා සහ වර්ණත් හිතට පුදුම ප්‍රබෝධමත් හැඟීමක් ඇති කරනවා. දැන් නම් එළිය වැටිලා අලි ටික එන වෙලාව පහුවේගෙන යන්නේ. පාරේ යන අයගෙන් ආරංචි කළත් බැලුවා අලි ටික වෙන තැනකින් පැනලා වගේ තමයි පේන්නේ. මේ තියෙන්නේ අද අලි ටික ගිය තැන. මේ පුංචි ඇලහරහා තමයි අලි ටික ගොඩ වෙලා තියෙන්නේ. අද උදේ නම් අලි ටික අපිට මග හැරුණා. නමුත් ඒක අපිට හුරු පුරුදු දෙයක්. අලියත්තු බලනකොට මේක ඒකේ එක් කොටසක්. අපි එතනින් යන්න පිටත් වුණා. නමුත් මගදී අපිට ලැබුණ ආරංචිය එච්චර සුබදායක එකක් නෙමෙයි. තබ්බෝ ප්‍රදේශයේ මහමාර්ගයේදී අලි පැටවෙක්ව වාහනයකට හැප්පිලා කියලා අපිට ආරංචියක් ආවා. නමුත් අපි එතෙන්ට ගිය ගමන් අපි දැක්ක දර්ශනය නම් අද කම්පා කරවන සුළුයි. රංචුවත් එක්ක පාර මාරු වෙනකොට කොරියක මේ අලි පැටියව ගැටිලා.
ඒ පැටවා නැගිටින උත්සාහ කරනවා. තමන්ගේ රංචුව වෙත යන්න, අම්මගේ හුණුහුම ලබන්න. ඒත් එයාට නැගිටින්න වාරු නෑ. එයාට ඕන ජීවත් වෙන්න. එයාගේ රංචුවට යන්න. එයාගේ ඇස් දෙක බැලුවාම ඒක හොඳින් පේනවා. නමුත් එයාට තේරෙන්නේ නෑ එයාගේ තත්ත්වය ගොඩක් බරපතලයි කියලා. නැගිටින්න හදනකොට තවත් රිදෙනවා. ඔහොම හිටියට විශාල වේදනාවක් දැනෙනවා ඇති. කියන්න පුළුවන් කමක් තියෙනවද? රංචුවත් සෑහෙන උත්සාහයක් දරලා තියෙනවා පැටියව නැගිට්ටෝගෙන අරගෙන යන්න. නමුත් දවල් වලා වාහනේම යන්න පටන් ගත්තාම ඒගොල්ලෝ කැලේ ඇතුළට ගිහිල්ලා. නමුත් ඒගොල්ලෝ මේ කිට්ටුවම ඉන්නවා. විවිධ ශබ්ද අපිට කැලේ ඇස්සෙන් ඇහෙනවා. හැබැයි ඒ වගේම එහෙම තල්ලු කරනකොටත් අලි පැටියගේ තුවාලේ තවත් නරකකට හැරෙන්නේ නැති. අලියෙක් බිම් වැටුනොත් නැකිටවන එක ඉතාම අපහසු කාර්යයක්. ඒ අයගේ කොඳුයට පෙරේලට හානියක් වුණොත් ඒක නැවතත් සුවතට හරවන්න හරිම අමාරුයි. වනජීවී වෛද්‍ය කණ්ඩායම එනකන් වනජීවි දෙපාර්තමේන්තුවේ අනිකුත් නිලධාරි මහත්තුෝ ඇවිල්ලා අලි පැටියට මූලික ප්‍රතිකාර දෙනවා. පොලිසියත් ආවා. මේ වගේ අවස්ථාවක අලියෙක් හැප්පුණාම කළ යුතු විවිධ කාර්යයන් කීපයක් තියෙනවා. වනසතුන් ගැවසෙන ප්‍රදේශවල වාහනවල යනකොට අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. බලන්න මේ කරපු අනතුරෙන් මේ සතා කොච්චර විඳවනවද කියලා. මේ සතාව ජීවත් කරන්න අපහසුයි කියලා හොඳටම දැනෙනවා. ඒ සතාව හප්පපු රිදුරත් කිසිම ගානක් නැතුව යන්න ගිහිල්ලා. අපිත් අදාළ අංශ වලට කතා කරලා කිව්වා. නමුත් අපිට හවස ආරංචි වුණා මේ අලි පැටියා සදාටම S2 පියාගත්තා කියලා. අපි තබ්බෝ ඉඳලා ඊළඟට ආවේ තිරප්පනේට. මේ තමයි පෞග්ගිය කාලේ අග්බෝගේ බල ප්‍රදේශය. අග්බෝ ගැන හෝඩුවක් තමයි මේ අහන්නේ. නානජිත් මල්ලිත් අපිට හෙදී එකතු වුණා. පහුගිය දවස් කිහිපේ මේ ප්‍රදේශයේ හිටියා කියලා තමයි අපිට ආරංචි වුණේ. මේ වෙල්යායේ පහුගිය දවස්වල දැක ගන්න ලැබිලා තියෙනවා. නමුත් තවම නම් අපිට පේන්නේ නැහැ. හැබැයි මේ කතාව බොරුවක් නන් නෙමෙයි. එයා හිටපු සාක්ෂි ඕන තරම් මෙතන දකින්න පුළුවන්. මේ තියෙන එයාගේ අඩිසටහන්. අග්බෝ කියන්නේ ගොඩක් ලොකු බර ඇතෙක්. එයාගේ බර අඩිවල පාසටහන් තමයි මේ දකින්න පුළුවන්. මගේ කකුලත් එක්ක එයාගේ පාසටහන තිබ්බාම තේරෙනව නේද අග්බෝ කොච්චර දැවැන්ත ඇතෙක්ද කියලා. මේ තල්ගස් ටික ගාව අග්බෝ ඉඳලා තියෙනවා. අලි කොහොමත් තල් ගෙඩි කන්න ගොඩක් කැමතියි. පාදයට බඳින තුවක්කුවකින් වෙඩි වැදිලා ඉතාම බලන් වෙලා හිටියේ. එයාට වනජීවිකයේ වෛද්‍ය කණ්ඩායම් දිගටම ප්‍රතිකාර කළා. ඊට පස්සේ සුව වෙනකන් තිරප්පන ප්‍රදේශය තමයි එයා වාසය කළේ. ගොඩාක් කලිරංචු වෙසෙන එයාගේ සුපුරුදු කනදරාවට එයා සුව වෙනකන් ගියේ නෑ. මේ තල්ගහ සම්පූර්ණයෙන්ම මේ බෝගහ විසින් අත්පත් කරගෙන තල්ගසෙන් අවශ්‍ය පෝෂණය ලබා ගනිමින් බෝගස උඩටම වැඩෙනවා. මේ වැවට කියන්නේ අලිස්ථාන් වැව. අග්බෝ දවල් කාලේ මේ වැවෙත් බැහැලා ඉන්නවා. නමුත් අද නම් දකින්න නැහැ. පහුගිය දිනවල මේ වෙලාවට තමයි අග්බෝ ඉඳලා තියෙන්නේ. නමුත් අද වෙන පළාතකට ගිහිල්ලා වගේ. අලි කොහොමත් එක දිගට එකම ස්ථානයක ගොඩාක් දිනක් රැඳෙන්නේ නැහැ. මේ අග්බෝ සම්පූර්ණයෙන්ම සුව වෙලා කනදරාවට ගිය අවස්ථාවක්.
එයා යාගේ දන්න කියන අලිරංචුත් එක්ක ඊටාම ගාම්භීරව කනදරාව පිටියේ මේ ඉන්නවා. අපේ ටයිමින් කොහොමද? අග්බෝ මේ කනදරාවට ආපු අවස්ථාව මීට කලින් වැඩසටහන් දෙකකින් අපි ඔබට පෙන්නුවා. අග්බෝ බලන්න ගිය එකත් සාර්ථක වුණේ නැහැ. ගොඩක් මහන්සි ඒ වගේම බඩගිනි. ඒ හින්දා උණු බිත්තර රොටියක් කන්න හිතුණා. මේ පුංචි කඩේ ඉතාම ලස්සනට පිරිසිදුවට විවිධ රොටි හදනවා. ඒ දැක්ක නිසාම ඒවා කන්න හිතුණා. රොටි කන්න හොඳ ලුණු මිරිසකුත් තියෙනවා. නවගත්තේ ගමින් තබ්බෝවට ගිහිල්ලා තබ්බෝවෙන් අග්බෝ බලන්න අපි තිරප්පනේට ගියා. තිරප්පනෙන් අපි දැන් මේ ආවේ මඩාටුගම ප්‍රදේශයට. මේ ප්‍රදේශයේ දැන් කුඹුරු කැපිලා තියෙන්නේ. ලොකු අලිරංචු කීපයක් මේ ප්‍රදේශයේ සැරිසරනවා කියලා අපිට ආරංචි වුණා. ඒ රංචු කලාව ප්‍රදේශයේ සැරිසරන රංචු කියලත් අපිට දැනගන්න ලැබුණා. කලාව කියවුවාම මතක් වෙන්නේ ඉතින් ඇත්තුනේ. අපේ තුන්වෙනි උත්සාහයත් සාර්ථක වෙද කියලා බලන්න අපි මේ දෙසට ගමන් කරන්න පටන් ගත්තා. පුංචි වැවක් අද්දරෙන් අලි කිහිප දෙනෙක් මතුවලා නම් ඉන්නවා. ඔන්න තව එක්කෙනා දෙන්නා මතුවෙන්න පටන් ගත්තා. අද හවස් වරුව නම් සාර්ථක වෙයි කියලා හිතනවා. ඔන්න දැන් මුළු රංචුවම වගේ එළියට ආවා. නමුත් මෙතන ඇත්තු නම් පේන්නේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා අනිත් ලොකු රංචුව ඉන්න පැත්තට ගමන් කරන්න. ඔන්න ඈතින් අලි කීප දෙනෙම මතුවෙලා. එලෙන් එහා පැත්තේ කපපු කුඹුරු ගිනි තියන්න පටන් අරන්. ගිනි තියන්නේ නැතුව පිදුරු ටික කන්න සත්තුන්ට ඉතුරු කළා නම් මොකද වෙන්නේ? පොළොවයි ආසයි දෙකම ගිනියම් වෙලා වගේ. අපි අපේ කුයිලේ අලින්ට දැනෙන්නේ නැති වෙන්න පහසු තැනකින් ඉඳගෙන කැමරා පන්න ටික ලෑස්ති කරගත්තා. අලිරංචුවේ ඔක්කොම ටික දැන් පොඩ මතු වෙනවා. අලිරංචුවයි ගිනියම් වෙච්ච රත් පැහැ අහසයි කොළපාට වනේ තීරුවයි මේ තනකොළ පිටියයි හරිම චමත්කාර දර්ශනයක්. අලිරංචුව දැන් පොඩ කුඹුර මැදට එනවා. මේ ඔක්කොම අවදානම් අරගෙන මේගොල්ලෝ මේ බරට කන්න දෙයක් හොයාගෙන මේ එන්නේ. මේ රංචුවේ ඉන්න ලොකුම ඇතා තමයි යස. නමුත් එයත් බොහොම තරුණ ඇතෙක්. එයාට අමතරව තවත් විවිධ තරාතිරම් වල ඇත්පැටව 6 දෙනෙක් විතර දකින්න පුළුවන්. ලස්සන දර්ශන වගේම අලුත් ඇත්පැටව කීප දෙනෙක්ම අපේ වාර්තාව වලට ඇතුළත් කරගන්න හැකි වුණා. ඔන්න අලි මදිවට හරක්. ඔන්න අපි අලි රංචුවේ මැද්දෙන් හරක් පට්ටියක් දක්කගෙන යනවා. අලින්ටත් මේවා දැන් හොඳටම හුරුයිද කොහෙද? ඒ තරමටම මේ ගම් ආශ්‍රිතව ජීවත් වෙන අලි මිනිසුන්ගේ චර්යා රටා ගැන අවබෝධයක් තියෙනවා. මිනිසුන්ටත් එහෙමයි. මිනිසුත් අලින්ගේ චර්යා රටා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ පිළිබඳ තැකීමක් නොකරන අය තමයි මේ ගැටුම් වලට මූලික වෙන්නේ. දැන් නම් ඉරත් බැස යන ආසන්නයි. නමුත් අපිටත් මේ රංචුව දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. මේ අලි රංචුවත් කලාව ප්‍රදේශයෙන් ආපු අලි රංචුවක්. ඉස්සර කලාව අලි රංචු මෙහෙම නෙමෙයි. මෙතන අපි
අලි පැටව 7 දිනක් දැක්කත් ඉස්සර දැවැන්ත ඇත්තු තමයි මේ රංචුවල දකින්න පුළුවන් වෙන්නේ. වලගම්බා, රේවත, බරණ, දීඝදන්තු 1 2 නීල, තනිදලයා ඒ වගේ දැවැන්ත ඇත්තු සැරිසරපු විමක් මේ කලාපය. කලාවව ඊළඟ පරම්පරාවේ ආපු තරුණ ඇත්තු මංගල, විජය, මිත්‍ර, සුමන ඒගොල්ලෝ අද වෙනත් ප්‍රදේශවලට ගිහිල්ලා. අද මේ ඉතුරුලා ඉන්නේ යස මහා සහ මේ පුංචි ඇත්පැරෝ ටික විතරයි. හරිම කනගාටුදායකයි. හැබැයි මේ පුංචි ඇත්පැටවෝ ටික හරි දකිනකොට හිතට පොඩි සතුටුදායක හැඟීමක් ඇති වෙනවා. ඒ කියන්නේ කලාවව ඇත් පරම්පරාවේ ජාන තවමත් නොනැසී පවතිනවා. මේ ඇත්පැටව ටික හරි අපි රැකගත්තොත් නැවතත් අපිට පුරුදුවේ ලස්සන කලාවව ඇති කරගන්න පුළුවන් වෙයි. අලි බලන්න ආපු තරුණ කණ්ඩායමක් අලි ළඟට ගිහිල්ලා උසුළු කරන්න පටන් ගත්තා. සමහරුන් ගිනොත් තමයි සමහරුන්ට හිංසා පීඩා කරන්නේ. ඒගොල්ලෝ ඒවා Facebook වගේ සමාජ මාධ්‍ය වලටත් දාලා සතුටු වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ කොච්චර පහත් වැඩක්ද කියන එක. අලි රංචුවත් හොඳටම කලබල වුණා. දැන් කලවරත් වැටුණා. අපි අපේ වාහනේ ගාවට ටික දුරක් පයින් යන්නත් තියෙනවා. කොයි වෙලාවෙ හරි අලි අපිට මුණ ගැහෙන්න පුළුවන්. ඒ හින්දා අපි නැවතත් ගමන් කරන්න පටන් ගත්තා. ඉදිරියටත් අපි මේ වගේ අපි ලැබපු විවිධ අත්දැකීම් ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. එය බලන්න ඔබ කැමති නම් අපිව subscribe කරලා දිගටම රැඳී සිටින්න. එහෙනම් අදට අපි ඔබෙන් සමුගන්නම්. ළඟදීම නැවතත් හමු වෙමු. එහෙනම් ඔබ සැමට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.